ආයෙමත් වීඩියෝ එකක් කරගෙන ආවා. අද මං ඉන්න සිටි එකෙන් එළියට යන්න තමයි හදන්නේ. ඉතින් බලාගෙන ඉන්න දිගටම මම කොහෙද යන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ මගේ මෝර්නින් view එක. මට මගේ ගෙදර ඉඳලා ටික දුරක් පයින් යන්න ඕනේ බස් එක ගන්න. අතට මම යන්නේ කෙල්ස් වලට. කෙල්ස් වලට යන්න මම long walk එකට ගිහිල්ලා එතනින් බස් එකක් ගන්න ඕනේ. මේ මිනිස්සු ගොඩක් වෙලාවට පාරේ ඇවිදින්න යන්නේ යාළගේ සුරතලත් එක්ක. ඒක මෙහි ඇත්තටම ගොඩක් සාමාන්‍ය දෙයක්. සමහර විට ඔයාලා බලනවා ඇති ඇයි මේ පාරේ මිනිස්සු නැත්තේ කියලා. ඇත්තටම මම මේ ගමනේ යන්නේ නිවාඩු දවසක. ඒ නිසා වෙන්නදී පාරේ මිනිස්සු නැත්තේ. මම දන්නෙත් නැහැ. මම දැන් බස් එක ගන්න ඕනේ තැනට ඇවිල්ලා ඉන්නේ. අයිලන්ඩ් ඇවිල්ලා ෆස්ට් ටයිම් තමයි මම මේ බස් එකේ ගමනක් යන්නේ. හිතුවට වැඩිය ඩන්ඩෝක් වල ඉඳලා කෙල්ස් වලට යන පාර ඇත්තටම හරිම ලස්සනයි. ඔයාලටම පෙනේ කොච්චර ලස්සනයිද කියලා. ඇත්තට මම කෙල්ස් යන්න හිටියට මට ආඩිවලින් බහින්න වුණා. ඉතින් එතනින් පස්සේ මේ තියෙන්නේ ආඩිවල ඉඳලා කෙල්ස් වලට යන පාර. ඉතින් මම ඇත්තටම කෙල්ස් ආවේ අපේ ලංකාවේ ඉඳලා අයර්ලන්ඩ් ආපු හැමෝම එකතු වෙලා පාටි එකක් ඕගනයිස් කරලා තිබුණා. ඇත්තටම මේක ට්‍රිප් එකක් නන් නෙමෙයි. ඉතින් අපි කාලා බීලා ඉවර වෙලා අපි ආයෙමත් අපේ සිටිස් වලට එන්න පිටත් වුණා. ඉතින් ආයෙමත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් සතුටින් පරිස්සමින් ඉන්න. පල්ලෙහා තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. Thank you for watching.